ආයුබෝවන් හැමෝටම. අද කතාවේ පටන් ගැම්ම තියෙන්නේ මීට වසර 112කට කලින්. ඒ කියන්නේ වර්ෂ 1912 අප්‍රේල් 10 වෙනිදා. අන්සින්කබල් ෂිප්. එහෙම නැත්නම් කවදාවත් ගිලෙන්නේ නැහැ කියපු ටයිටැනික් නැව එදා දහසක් බලාපොරොත්තු පොදි බෙදන් නැවට නැගලා හිටපු ජීවිත දහස් ගණනක් බිලිගනිමින් මේ නැව ඇට්ලන්ටික් සාගරයේ ගිලී යනවා. නැවේ උන්න කපිතාන් එදා ලැබුණු අනතුරු සංඥා 7න් එකකට හරි ප්‍රතිචාර දක්වන එදා මේ බිහිසුණු අනතුර නොවෙන්නත් ඉඩ තිබුණා. අතටත් එදා මේ නැවේ ගිය සමහරක්ගේ කතා මිනිස්සුන්ව අඬවනවා. මේ නැව නිකන් නාවික අනතුරක් නෙවෙයි. අද ඉන්න ගොඩාක් අය මේ ටයිටැනික් නැව ගැන අහලා තිබ්බට චිත්‍රපටි බලලා තිබ්බට ජැක්ගෙයි රෝස්ගෙයි ආදර කතාව ඇරුණම මේ කතාවේ ඇත්තම යට ගියව දන්නේ ඉතාමත් සුළුතරයක්. ඉතින් එදා ඇත්තටම ටයිටැනික් නැවට මොකද උනේ කියලා අපි වීඩියෝ එකටම ගිහින් බලමු. අද යමු මාත් එක්ක වර්ෂ 1912 අප්‍රේල් මාසේ 10 වෙනිදාට. ඒ කාලේ ලෝකයේ තිබ්බ විශාලතම වගේම සුඛෝපභෝගීම මගී නෞකාවුනේ RMS ටයිටැනික්. අපි කවුරුත් දන්න ටයිටැනික් නැව. එදා මේ නෞකාව එංගලන්තයේ සදම්ටම් වරායෙන් නිව්යෝක් වල තමන්ගේ කුළුඳුල් ගමන ආරම්භ කරනවා. එදා මේ නැවේ මගින් 2200කට ආසන්න පිරිසක් ගමන් කළා. ඒ අතර කෝටිපති ව්‍යාපාරිකයන්, නළු නිළියන් වගේම ඇමරිකාවේ අලුත් ජීවිතයක් හොයාගෙන යන සාමාන්‍ය සංක්‍රමණිකින් දක්වා විවිධ තරාතිනම් වල අය හිටියා. එදා මේ දැවැන්ත නෞකාවේ අනදින නිලධාරියා වුණේ වයස අවුරුදු 62ක් වයසති පළපුරුදු කපිතාන් කෙනෙක් වෙච්ච එඩ්වර්ඩ් ජෝන් ස්මිත් කියන මෙන්න මේ පුද්ගලයා. ඒ කාලේ ටයිටැනික් ගැන මුළු ලෝකයේම ලොකු උනන්දුවක් තිබුණා. ඒකට හේතුව වුණේ මේ නැව ඒ කාලේ තිබ්බ විශාලතම නෞකාව වීම විතරක්ම නෙමෙයි. මීටර් 269ක් දිග, ඒ වගේම මීටර් 53කටත් වඩා උස මේ නෞකාව හරියට පාවෙන මාලිගාවක් වගේ. එදා ඒ කිව්වේ 1912 ඩොලර් මිලියන 7.5ක් වැය කරලා හදපු මේ නැව අද වටිනාකමින් බැලුවොත් ඩොලර් මිලියන 400කටත් වඩා වැඩි වෙනවා. එහෙම බලනකොට මට නම් හිතෙන්නේ තරුපයේ හෝටලයකවත් නැති සැපපාසුකම් එදා මේ නෞකාව තුල තිබිලා තියෙනවා. විශාල පඩිපෙළවල්, උණුසුම් නාන තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන, අවංහල්, පුස්තකාල, රගහල් වගේ එකී මෙකී නොකී දේවල් රාශියකින් මේ නෞකාව පිරලා තිබුණා. මේ මං කියන පහසුකම් අද තියෙන සුඛෝපභෝගී නෞකා එක සසඳන්න යන්න එපා. මොකද මම මේ කතා කරන්නේ වර්ෂ 1912 ටයිටැනික් නැව තුල තිබ්බ පහසුකම් ගැන. මේ මං කිව්ව සැප පහසුකම් වලටත් වඩා ටයිටැනික් නැව වඩාත් මිනිසුන් අතර ප්‍රචලිත වෙන්න ප්‍රධාන හේතුව උනේ මේ නැවේ තිබ්බ ආරක්ෂාව. මේ නැව හදපු වයිට් ස්ටාර් ලයින් සමාගම ප්‍රසිද්ධියේ කිව්වේ මේ නැව කවමදාවත් ගිලෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න හේතුව උනේ ඔවුන් විසින් මේ නෞකාවට ඇතුළත් කරලා තිබ්බ විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද. මේ ඉඳ හැමෝම මේ නෞකාව හැඳින්වුවේ අන්සින්කබල් ෂිප්. එහෙම නැත්නම් නොගිලෙන නෞකාව කියලා. කොහොමරි ටයිටැනික් නැවේ කුළුඳුල් ගමන පටන් අරගෙන දවස් 2කට පස්සේ, ඒ කියන්නේ හරියටම අප්‍රේල් 12 වෙනිදා ටයිටැනික් නැවට මුහුදේ පාවෙන අයිස් කඳු ගැන පළවෙනි අනතුරු ඇඟීම ලැබෙන්න පටන් ගන්නවා. නාවික ගමන්වලදී මේ වගේ අනතුරු ඇඟවීම් සාමාන්‍ය දෙයක් වුණා. එදා ටයිටැනික් නැවේ කපිතාන් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්න කටයුතු කළා. හැබැයි ඔහු නැවේ වේගෙහි නම් කිසි වෙනසක් සිද්ධ කළේ නැහැ. නැව පැයට කිලෝමීටර් 40ක විතර වේගෙන් තාමත් ඉදිරියට ඇදෙනවා. මේ විදිහට ගමන් කරන ටයිටැනික් නැවට තවත් දවස් 2කට පස්සේ, ඒ කියන්නේ හරියටම අප්‍රේල් 14 වෙනිදා තවත් අයිස් කඳු අනතුරු ඇඟවීම් 7ක් ලැබෙනවා. නමුත් නැවේ කපිතාන් වෙච්ච ස්මිත් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය මේ අනතුරු ඇඟවීම් සියල්ලම නොසලකා හරිනවා. එදා ටයිටැනික් නැව ගමන් කරපු මාර්ගයේවත් නැව ගමන් කරපු වේගයේවත් වෙනසක් ඔවුන් විසින් සිද්ධ කරන්නේ නැහැ. එදා රෑ, ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා රාත්‍රියේ වෙනද වගේ හඳ එළිය වැටිලා මුහුද එළිය වෙලා තිබුණේ නැහැ. මේ හින්දා එදා ටයිටැනික් නැවට ගත කරන්න සිද්ධ වුණේ ඊටමත් අන්ධකාර වගේම දීර්ඝ රාත්‍රියක්. මේ විදිහට ඝන අන්ධකාරෙ මැද්දෙන් ඉදිරියට ඇදෙන ටයිටැනික් නැවේ කුඹගහේ හිටපු මුරකරු වෙච්ච ෆෙඩරික් ෆීල්ඩ් රෑ 11:39ට විතර Taman ඉස්සරහින් තියෙන විශාල අයිස් පරයක් දකිනවා. ඔහු කඩිනමින් ඔහු ළඟ තිබ්බ සීනුව 3 වතාවක් නාද කරනවා. ඒ වගේම පහළ ඉන්න නිලධාරීන්ටද දුරකථන ඇමතුමක් දීලා කෑ ගහනවා ඉස්සරහින් ලොකු අයිස් පරයක් කියලා. මේ කාලා කලබල වෙච්ච කපිතාන් ස්මිත් නැවේ පාලක මැදිරියේ හිටපු නිලධාරීන්ට අණ දෙනවා නැව ඉක්මන් කරලා වමට හරවන්න කියලා. නිලධාරීන්ගේ මේ උත්සාහයෙන් කිසි තේරුමක් වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ වෙද්දිත් ගොඩාක් පරක්කු වැඩි. විනාඩියකට පස්සේ, ඒ කියන්නේ රාත්‍රී 11:40ට ටයිටැනික් නැව මේ දැවැන්ත අයිස් පරයේ ගැටෙනවා. නැවේ දකුණු පැත්ත අයිස් පරයේ වැදීගෙන ඉදිරියට යනවා.
මෙහින්ද නැවේ ජල කාන්දනෝන ලෙස සකසලා තිබු කුටි 16න්ම කුටි 6කටම වතුර පිරෙන්න පටන් ගන්නවා. එදා මේ නැව නිර්මාණය කරලා තිබුණේ උපරිම කුටි 4කට වතුර පිරුණත් පාවෙන්න පුළුවන් විදියට. නමුත් මේ වෙද්දී කුටි 6කටම වතුර පිරලා ඉවරයි. ඒක තේරුම වෙන්නේ නොගිලෙනවයි කියපු ටයිටැනික් නැව දැනටමත් ගිලෙන්න පටන් අරන් කියන එක. කපිතාන් ස්මිත් සහ නැවේ නිර්මාණ ශිල්පියා වෙච්ච තෝමස් ඇන්ඩ්‍රූස් නැවේ වත්මන් තත්ත්වය පරීක්ෂා කරනවා. ඔවුන් තේරුම් ගන්නවා තව දුරටත් නැව බේරගන්න පුළුවන් කිසිදු අවස්ථාවක් ඔවුන්ට ඉතුරු වෙලා නැති වගේ. මේ විදිහට නැවේ උන්න එක පිරිසක් ඇරෙන්න අනිත් හැමෝම උන්නේ මරණ බියෙන් මේ අත දුවමින්. වෙලාව මධ්‍යම රාත්‍රී 12:05යි. ජීවිතාරක්ෂක බෝට්ටු සූදානම් කරන්න කපිතාන්ගෙන් අණ ලැබෙන්නේ මෙන්න මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නේ උනේ නැවේ හිටපු මගීන් 2200න් 1200කට පමණ ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබීමයි. මේ විදිහට කරුණුකාරණා එකින් එක එළියට එද්දි නැව හිටපු මගීන්ට තම මුහුණ දීලා තියෙන අනතුරේ සැබෑ තත්ත්වය තේරුම් යන්න පටන් ගන්නවා. දැන් නැව පුරාම තියෙන්නේ එකම භීෂණයක්. කොහමරි පාන්දර 1 විතර වෙද්දී නැවේ ඉදිරිපස කොටස ගිලෙන්න පටන් ගන්නවා. මේත් එක්කම ඇතිවෙච්ච පීඩනයෙන් හින්දා නැවේ පිටුපස කොටස අහසට එස වෙනවා. අවසානයේදී පාන්දර 2:20 විතර ටයිටැනික් නෞකාව විශාල ශබ්දයක් සමග කොටස් දෙකකට කැඩිලා යනවා. මේ විදිහට දෙකඩ වෙච්චි නැවේ කොටස් හිමිහිමින් අට්ලන්ටික් සාගරයේ ගිලෙන්න පටන් ගත්තේ නැවේ හිටපු පිරිස කිසිම අනුකම්පාවක් නැතුව අර දැඩි අන්ධකාරයේ ඒ වගේම සීතල වතුරේ පාකර හරිමින්. අනතුර සිද්ධ වෙලා පැය කිහිපයකට පස්සේ මේ ස්ථානයට ආපු කාපතිය නෞකාවට පවා පුළුවන් වුණේ ජීවිතාරක්ෂක බෝට්ටුවල හිටපු 705 දෙනෙක්ගේ විතරක් ජීවිත බේරගන්න. කොහොමරි එදා රෑ 1500කට වඩා අධික පිරිසක් අට්ලන්ටික් සාගරය මැදදී තමන්ගේ ජීවිතයට සමුදෙනවා. මේ මහ විනාශයට හේතුව වුණේ එක වැරැද්දක් විතරක් නෙමෙයි. වේගය පාලනය නොකිරීම, අනතුරු ඇඟවීම් සංඥා නොසලකා හැරීම, නෞකාව තුළ ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබීම, ඒ වගේම අසල තිබුණු SS කැලිෆෝනියන් නෞකාවේ නිලධාරීන්ගේ නොසලකිල්ල වගේ හේතු කාරණා ගොඩක් එදා මේ අනතුරට බලපාලා තිබුණා. කොහොමරි මේ ටයිටැනික් ඡේදවාචකයෙන් පස්සේ මුහුදු ගමන්වල ආරක්ෂාව ගැන අලුත් නීති රීති රාශියක් හඳුන්වලා දීලා තියෙනවා. අදටත් මේ නෞකාවේ සුම්බුන් අට්ලන්ටික් සාගරයේ මීටර් 3800ක් යට ගැඹුරු මුහුදේ මිහිදන්ව පවතිනවා. ඉතින් විශාල මුදලක් වියදම් කරගෙන මේ සුම්බුන් බලන්න යන සංචාරකයෝ පවා ඉන්නවා. එහෙම බලන්න ගිහින් මේ මෑතකදී සිද්ධ වෙච්ච අනතුර ගැන මං හිතනවා ඔයගොල්ලන්ට මතක ඇති කියලා. කොහොම නමුත් විද්‍යාඥයින්ගේ මතය වෙන්නේ නම් 2030 විතර වෙනකොට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එක්ක මේ සුම්බුන් මුළුමනින්ම දි รา පත් වෙලා යයි කියලා. ඉතින් අද වෙනකොට මේ සිද්ධිය වෙලා අවුරුදු 110කටත් වඩා ගත වෙලා තියෙනවා. ඒත් මේ ටයිටැනික් කතාව අදටත් අපිට මතක් කරලා දෙන්නේ අපි තාක්ෂණය අතින් කොච්චර ඉස්සරහට ගියත් සබදාමට ඒ සියල්ල එක් නිමේෂයකින් වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් එකතු කරන්න. එහෙනම් අදට කතාව මම මෙතනින් නවත්තන්නම්. තාමත් පුදුම අඩවිය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජයෙන් ජයම වේවා.